හායි යාළුවනේ නුවරඑළියේ ස්ට්‍රෝබෙරි අතින් කඩන් කන්න පුළුවන් තරක් කියන්නද? එන්නකෝ මාත් එක්ක යන්න. නුවරඑළියේ අඹේවැල පැත්තට යනකොට අඹේවැල ෆාම් එකට කලින් තමයි මේ ෆාම් එක හම්බෙන්නේ. මග යන අතරතුරදී ලස්සන view එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. අපි එතන චුට්ටක් නැවතිලා ඒ සුන්දරත්වය ඉඳගත්තා. සීතල සුළං එක්ක අපිට පරිසරය මාරම ලස්සනයි. මාරම ලස්සන view එකක් තමයි මෙතන තියෙන්නේ. අපි එතන නැවතිලා ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ගත්තා. අනේ මාරම ලස්සනයි එතන. මට නම් එතන එන්න හිතුනේ. පිය බලා යන්න ආකාහේ හැඟුමක තටු සැලුණා නොම කියා ඔන්නු ආදරේ පපුවට බර දැනුණා තුරුළු වෙන්නද මුහුවතක උමතු වෙලා මේක තමයි සීන් හෝට්‍රී ස්ට්‍රෝබෙරි ෆාම් එක. හැබැයි මේකට ඇතුල් වෙන්න පොඩි ගෙවීමක් කරන්න ඕනේ. රුපියල් 100ක වගේ ගාණක් දීලා තමයි ටිකට් එක අරන් මේකට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. ඔන්න අපි දෙන්න ටිකට් දෙකක් අරගෙන ඇතුල් වුණා ස්ට්‍රෝබෙරි ෆාම් එකට. දැන් කොහොම අපි ඉස්සරහට යනවා. හරිම ලස්සනයි. යන මග අතරතුර දෙපැත්තේ ලස්සන මල් තියෙනවා. ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි, ෆ්‍රෙෂ් බ්ලැක්බෙරි අතින් කඩාගෙන කන්න ඔයාලත් ආසයි නේද? අපිත් ආසයි. ඉතින් අපි දෙන්න මේ යන්නේ ඒකටම තමයි. අපි දෙන්න ඉස්සරහටම ගියා. කොහොම යනකොට ඉස්සරහින් අපි දෙන්නට හම්බුණා ෆාම් එක. ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි, බෙරිස් ගොඩාක් තියෙනවා මේ ෆාම් එකේ. අපිට ඕන try කරලා බලන්න පුළුවන්. අපිත් නිකන් හිටියේ නෑ try කරා. ස්ට්‍රෝබෙරියක් කඩන්න රුපියල් 100ක් ගන්නවා. බ්ලැක්බෙරි කඩන්නත් රුපියල් 100ක් ගන්නවා. හැබැයි අපි දෙන්න යනකොට ස්ට්‍රෝබෙරි කඩන්න නම් දුන්නේ නෑ. අපි ඒ නිසා බ්ලැක්බෙරි try කරා. ගෙඩියක් කඩන්න රුපියල් 100යි. ඈත කඳුනින්නයේ සිටියදී පියඹලා චිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහිවුණු අපි දෙන්න දැන් මේ හොඳට ඉදුණු බ්ලැක්බෙරි හොයාගෙන යන ගම වටපිට බල හොඳට ඉදිච්ච බ්ලැක්බෙරි නම් තද දුර පාටයි කියලා කිව්වා. ඒක බාගෙට්ලු රතු පාටනේ. අපි තද දුඹුරු පාටට හුරු කළු පාටක් තමයි හොයාගෙන ගියේ. බ්ලැක්බෙරි මට නම් කනකම් ඉවසිල්ලක් නෑ අනේ. හොයනවා තද කළු පාට බ්ලැක්බෙරි ගෙඩියක්. තාම හම්බුන්නේ නෑ. ඔන්න මෙන්න තියෙනවා. අපි දෙන්න දැන් කඩන්න යන්නේ. ඔන්න කඩනවා. අපි දෙන්න try කරන්න ඕන නිසා බ්ලැක්බෙරි දෙකක් අතරයි කඩාගත්තේ. ඔන්න බලන්න අපි බ්ලැක්බෙරි දෙක කඩපුවා. ඔන්න මම try කරලා බැලුවා. ළමයි ටිකක් බ්ලැක්බෙරි එක අඹුරසක් තමයි එන්නේ. ඒකට හරිම රසයි. එහෙනම් ඔයාලත් මේ ෆාම් එකට ඇවිල්ලා ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි try කරලා බලන්න. කෙහෙරැලි දැතට ඇතිලා තිබුවෙටි මානෙතු ගැටුණා කෙනෙකුට මා සමවැදුණා තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ළඟදීම හමු වෙමු. ගිහින් එන්නම්. හියට බාගෙට තෙමුණා තෙමෙනකොට මානෙතු ඇරුණා එය අහසට මාතුති කෙරුවා පැදුවට අරුමේ මොහොතක් ගානෑ මම එදිය නෑ නුඹ උන්නට නෑ ඉඳලා මුහුදක් වාගේ හිත තිබිලා ඒ පෙම දුන්නේ නුඹ මැනලා වයිවාර නුඹ ළඟ නෑ සන්තාන